ආයුබෝවන් හැමෝටම මේ දැනුවත් කිරීම උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ නිරීක්ෂණය යටතේ ක්‍රියාත්මක වන වයඹ විශ්වවිද්‍යාලීය නගර සංවර්ධන ව්‍යාපෘතිය ඉදිරි ව්‍යාපෘති කටයුතු සිදු කිරීම සඳහා පවතින තනතුරු පුරප්පාඩු පිරවීම සම්බන්ධවයි. කොන්ත්‍රාත් පදනම මත මෙම බඳවා ගැනීම් සිදුවන බව සඳහන් වෙනවා. දැන් බලමු පවතින තනතුරු සහ ඒවට බලන සුදුසුකම්. කළමනාකරන සහකාර තනතුරු 2යි. අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් එක්වරකදී සිංහල හෝ දෙමළ හෝ ඉංග්‍රීසි සහ ගණිතය ඇතුළුව විෂයයන් 4කට සම්මාන සාමාර්ථ සහිතව විෂයයන් 6කින් සමත්ව තිබීම සහ අපොස උසස් පෙළ විභාගයෙන් එක්වරකදී පොදු පරීක්ෂණය හැර සියලුම විෂයයන් සමත්ව තිබීම අවශ්‍යයි. පොදු කොන්දේසි අයදුම්පත් භාරගන්නා අවසන් දිනට හෝ ඊට පෙර එක් අයදුම්කරු විසින් තනතුරට අදාළ සියලුම මූලික සුදුසුකම් සපුරා තිබීම අනිවාර්ය වන බව සඳහන් වෙනවා. වයස් සීමාව වයස අවුරුදු 64ට අඩු විය යුතුයි. සේවා කොන්දේසි ආරම්භයේදී කොන්ත්‍රාත් පදනම මත වසරක කාල සීමාවක් සඳහා පත්කරනු ලබන අතර කාර්ය සාධනය සහ සේවා අවශ්‍යතාවය සලකා බලා සේවා කාලය වාර්ෂිකව දීර්ඝ කරන බව සඳහන් වෙනවා. දැන් බලමු අයදුම් කරන ආකාරය. සුදුසුකම් පළපුරුද්ද සහ අනෙකුත් අදාළ තොරතුරු පිළිබඳ සම්පූර්ණ විස්තර ඇතුළත් කර තමා විසින්ම සකස් කරගත් අයදුම්පත අධ්‍යාපන සුදුසුකම් හා වෘත්තීය පළපුරුද්දට අදාළ සහතිකපත්වල පිටපත් සහ ඥාතීන් නොවන නිර්දේශකයින් දෙදෙනෙක් සම්බන්ධ කරගත හැකි විස්තර සමග 2026 8/10 වන දින හෝ ඊට පෙර ලැබෙන සේ ව්‍යාපෘති අධ්‍යක්ෂ වයඹ විශ්වවිද්‍යාලීය නගර සංවර්ධන ව්‍යාපෘතිය ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලය ලයනල් ජයතිලක මාවත කුරියාපිටිය යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් යොමු කරන්න. දැනටමත් රජයේ හෝ අර්ධ රාජ්‍ය සේවයේ නියුතු අයදුම්කරුවන් තම අයදුම්පත් අදාළ දෙපාර්තමේන්තු ප්‍රධානීන් මාර්ගයෙන් එවිය යුතු බව සඳහන් වෙනවා. මීට අමතරව මේ සම්බන්ධයෙන් වැඩි විස්තර ලබා ගන්න වගේම අයදුම්පත්‍රය ලබා ගන්නත් අවශ්‍ය ලින්ක් එක ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. එතනින් ගන්න. එහෙනම් අදට වීඩියෝ එක මෙතනින් අවසන් කරනවා. ඔයාලා හැමෝටම සුබ දවසක්.